ලොව්වදත් ඔයාලක සිතුවිල්ල තියෙනවා ඔයාලකනේ හරි. සෝ ඉතින් මොකද වෙන්නේ? ආතල්ලි ගැටි කියනවා හිතනවා. ආතල්ලි කියන නිසා ඔයාලා වීඩියෝස් බලන්න කියලා මම දන්නවා. anyway අපිට කියවන්න දෙයක් නැහැ. ඉන්ට්‍රෝ එක පොඩ්ඩක් වෙනස් විදිහට කරන් තියෙන එක ගණන් ගන්න එපා. අද මම වීඩියෝ කරන්නේ තනියෙන් නෙමෙයි තව කෙනෙක් ඉන්නවා. අපි අද ක්‍රියේට් කරන්නේ ST reduction එකේ වීඩියෝ එකට. වීඩියෝ එක බලන්න වීඩියෝ එක අන්තිමේදී කියන්නම් මාත් ඒක රියැක්ෂන් කරන්න කවුද? එයා විස්තර ටික අන්තිමට කියන්න. දැන් අපි වීඩියෝ එකට A few moments later. ST I can't. අයියේ ගම්පලාත කොහෙද? මං ගත්තනේ. යකාවන්ගුයි. අර කොල්ලෙන් වගේ අපි කාර්ය ආරම්භ සතියේ කෙල්ලෙක් වගේ ඒ දිගින් දොරෙන් දාන්නේ වදින් දන්නේ තියෝ තින්ද වදින් දන්නේ වදින් ඔබේ වදින් තින්ද වදින් දන්නේ වදිනවා පොඩ වෙනස් කරනවා මොකද කරන්නේ වොයිස් එක වදින් මේ ලොක්කා මේක පටන් ගන්න නැද්ද ඔයාලගේ ඉන්ටර්විව් එක? මගේ ටයිම් ඩියුරේෂන් එක පොඩ්ඩක් මැනේජ්මන්ට් කරගන්න මට අමාරුයි. මොකද මට හවසත් ඉන්ටර්විව් එකක් තියෙනවා, ආයේ මට හෙටත් තියෙනවා, යෙස්ටර්ඩේත් තියෙනවා. ඒ අමාරුවත් මට තිබුණා. ඉන්ටර්විව් විතර යන්නේ. එතකොට මේ මහත්තයා රස්සාවක් හොයන් ඉන්ටර්විව් වෙනවද? අහන්න යන එපා. නැත්නම් එක එක දවස්වල එක එක ඉන්ටර්විව් වලට යන එකද ඔය මහත්තයාගේ රස්සාව? අවේක අනුපර කගේ කලින් උදේ තරහයි ගොඩ ටිකක් නේ. හිටපිය දෙන්න අද. Hi darling. අනේ නෑ බබා ලාස්ට් වීක් එකේ එන්න බැරුව ගියේ. අපේ ග්‍රැනි ඉන්නේ. ග්‍රැනිගේ 95th බර්ත්ඩේ එකට අපේ ඩඩා උඩුගුවනේ ඉඳලා හැලියකකින් රෝසස් 1 බිලියන 48,538ක් රෝසස් උඩුගුවනේ ඉඳලා බිමට පතිත කෙරුවා. You know the main thing is අනේ තව හඳුන්කුරු 75,000ක් හඳුන්ස්කුරු 75,000ක් තව හැලියකකින් මවුන්ට් කරගෙන what times වට තුනක් හඳුන්කුරු මවුන්ට් කරගෙන ගියා ඒ හෙලික ගෙන්නුවේ ජර්මන් වල. ඔව් දන්නවද කොහෙන්ද හම්බුනේ කියලා? අර ෆස්ට් ඔෆිසර් මේ කවුරුත් කීයක් පරිවිද දැන්නේ අනේ මන් දෙනවා නිදාගත්තේ නෑ අනේ පිස්සුද මන් නිදාගන්න අඩේ ගේසේ ඕනේ මොකද දන්නවද ඒ හෙලිය කියන ඔක්කොම කට්ටිය හෙලිවැල්ලෙන් තමයි හෙලිකොප්ටරේ එලිලා ගහගෙන ගියේ. මොකද හෙලිය කියනකොට ඒක පේ වෙලා කරන්න ඕනේ ඔක්කොම හෙලිවෙන් තමයි ගියේ.
හරි ඕකේ බා. මොකක්ද නම? එස් සාන්ත. එස් කියන්නේ? සාන්ත. මාකටිං සම්බන්ධව මොනවද ඔයාලට තියෙන සුදුසුකම්? සුදුසුකම් නම් ගොඩයි. හැබැයි මාකටිං වලට සම්බන්ධ නැහැ. මේ පෑන මට විකුණලා පෙන්නන්න. හැම එකම මේක විකුණලා වෙන්න කියන්නේ. මස්සා මුලින්ම පෑනක් කියන්නේ මොකද්ද කියලා දැනගනින් බා. අනික මෙච්චර පෑන් තියෙන රටේ පැන්සලෙන් ලියලා මැරිලා යන්නේ මොකටද බා? මෙන්න පෑන. මෙන්න වඩේ. Hi Rotiana. යා මස්රාටි කීයකද මං හිතන්නේ ඩාර්ලින් ඒක මගේ ඩයමන්ඩ්ස් අල්ලපු හෑන්ඩ්බැග් එක මං දාලාද කොහෙද but let me check. අපි එළියට මේනවා. Oh yeah. Oh, we are not into that business right now. Yes darling. Please take a week copy daddy. Tea state එක week එක මොකද we can't go to like USA state every day because it's very hesitating යන්න බෑ every day මොකද අපි snow ද චෝ කරන ආස නිසා daddy තීරණය කරා tea state එක දාන්න තාරිකනම snow world එක එතකොට අපිට snow world එක වගේ snow ශ්‍රී ලංකාවේ පුළුවන් මේකේ බෑන්ඩ් එක සුපිරි. බෑන්ඩ් එක සුපිරි. අනික මේ පෑන වික්කයි කියලා අපිට සම්මාන හම්බෙන්නේ නෑනේ බා. yes darling මම දැන් පාන් කන්නේ නැහැ darling මම දැන් ඩයට් කරන නිසා කන්නේ කේක් විතරයි yes I'm into modeling business at the moment මම මේ දවස්වල nude photo shoot එකට costume design කරන්න දීලා තියෙන්නේ ඒ nude photo shoot එක hit උනේ නැති වුණොත් ලීක් කරගෙන international touch කරගෙන තමයි මගේ එකම hope එක ඒ කඩු ටිකද ඒ මේ තනකොළ නෑ සම්මාන නෑ. දැන් බලන්න මේ බඩ තඩිය. මූ මේ ගහන් ඉන්න පෑන ඒරොප්පෙන් ගෙනාව කියලා හිතන් ඉන්නේ මේ. මූ මේ කරන් තියෙන පිටකොටුවේ. උඹ දන්නවද ඒක? උඹ දන්නවද? උඹලා දන්නේ නෑ. මූ මේ කරන් තියෙන පිටකොටුවේ. මුන් වගේ උන් හින්දා තමයි මේ කම්පැනි වල දරුවක් නැත්තේ බා. ඇටි බලන්න. බොරුවට පිටකොටුවෙන් ගෙනාපු පෑනකුත් ගහගෙන හැටි මේකගේ පොන්න එකට yes so how's your life yeah okay yeah I got the key anyway මොනවාද මල්ලි මේ මෙව්වා ඉන්ටවුද අපිට ජොබ් නැහැ කියලා හිතුවත් දන්නේ ජොබ් ඉතින් නැහැ අපිට මොන විකාරයක්ද මේ අර පාස්සේ ඉන්නේ අවුරු ගන්න hi ඔයා මේ මාකටිං ජොබ් එක තෝරගත්තේ ඇයි? මම ප්ලස් මේ තියෙන මගේ ෆොටෝග්‍රැෆ්ස් මං ළඟදී හොට් ෆොටෝ ෂූට් එකක් කරා ඒක කලේ මහත බාලේ එහෙනම් තමයි ඒකට හොට් ෆොටෝ ෂූට් එකක් කියලා කියන්නේ ඒක කලේ මම පූල් බෝඩ් එකක් උඩ පූල් බෝඩ් එක එකපාරට කඩාගෙන වැටුණා ඇත්තටම මම දන්නේ නැහැ කියලා කඩාගෙන වැටුනේ ඊට පස්සේ කම්පැනි එකට 50% විතර මම පේ බෑක් කරා තව 50% විතර ලෙෆ්ට් වෙලා තියෙනවා මට නයිට් ෂිෆ්ට් වර්ක් කරන්න පුළුවන් ඔයන මට මොන තමයි යාළුවා පුළුවන් ඔයාට ඉඳුල් කට ගෑවේ සවලෙන්ද? හරියට. මේ පෑන මට විකුණලා පෙන්නන්න. පෑන අයියෝ මොන්න පැන වික්කට ඉස්සරට ඇවිල්ලා ම ශ්‍රී ලංකන් බෙස් ටික්ටොක් ගෲප් එකේ ප්‍රෙසිඩන්ට් මට ලේසියෙන්ම පුළුවන් ටික්ටොක් එක කරලා මේ බෑන්ඩ් එක වලට ෂෙයා කරන්න ඒම කරන්න ප්‍රශ්න දෙක මේ මට මෙව්වගේ ජොබ් කරන්න ඕනේ මට ජොබ් තියෙනවා මේ මොනවද මට රගිලා 4 දෙනෙක් ඉන්නවා ඒ 4 දෙනා මැල්කම් රේන්ජ් එකේ මේ
මල්ලක බගක වෙක්ක නැත්තම් ඒගොල්ලන්ට කඩනක පරකිට මැරිලා අයියෝ. තේරෙන්නේ නැහැ මොකද? අර තේක විල්වා නෑ. තාම දිනන්නේ කියන්නේ. What's your good name? ගුඩ් නම් කියලා නේම් එකක් නෑ සර්. නේම් එක ගුඩ් නෑ සර්. මාකටිං ජොබ් එක ගන්න ඔබ සතු ඇති සහතික සහ සුදුසුකම් මොනවද? සාතික දෙන්න. සාතිකන උගෙට ලයිව් එකක් කරලා දුන් සාතිකේ. දැන් මාස්ටරේ. ඒ විනිශ්චය මණ්ඩලයේ මන් දැක්ක නිකන් රාष्ट्र 3 දෙනෙක් වගේ. මගේ ගමේ රත්තරමගේ තට්ටු දෙකේ ගියක් තියෙනවා. මං ඒක විකුණලා කම්පැනි එකක් දාලා හිටින් නම් පාර හිඟා කරනවා ඒක දිනු කරගන්න බැරිද? මම ඉන්ටර්වයුව බෝඩ් එකේ ඉඳලා මම්ම කම්පැනි එකට මම්ම තනියෙන් ගොඩ යනවා. මං කවුරුහරි ජීවිතය ගන්නවා. මේක ආදේ බලපත්‍ර සාතිකේ. මේක සුපිරි මේක. කොල්ලා අවුරුදු පරිණිත් එකේ සාතිකේ සර්. එතන මේ මොකද්ද? ආසර රේමේ 100ක මන්න සාතිකේ. මරණ දාන්නේ කවුරු වෙන්නද කැමති? ආයිදින් සර්. ශාරුක් ඛාන් ලගේ තමයි සර් තවරු ශාරුක් ඛාන්? Get out! Get in! Out! මේක දුන්නේ අවුත් කරගෙන ඔක්කොම ඇලවලු. පිස්සි අකා. Take a seat, take a seat. thank you sir. පුටුව තියන පරයම් බූරුව. ඒක දික්කේ ටු ගෙන්න. හයි. ඔයා මේ ජොබ් එක තෝරගන්න හේතුව මොකද්ද? මම යාලයින් කීප එක කටායාවීස ඊට පස්සේ කැති බැෆැසිපික් වැඩි කියන්නේ ඒ යන යන හැමතැනින්ම මට එනවන්නේ යන හැමතැනින්ම අවසානයේ මට කඩගන්න කියලා මං හරිම ඩිපොසිට් කෙල්ලෙක් මට බැව කරන්න ඩිපොසිට් කෙල්ලෙක් තැම්පත් කෙල්ලෙක් ඒගොල්ලෝ කියනවා මොකක් හරි එමර්ජන්සි කේස් එකක් ආවොත් මෙන්න මේක කඩට අරගෙන උරන්න කියලා. ඕක උරන්න ගිහිල්ලා මගේ ලිප්ස්ටික් ටිකයි කියුටෙස් ටිකයි මොන මේකප් ටිකයි දියුණුත් මං කොහොමද අනේ බිස්නස් ක්ලාස් යන සල්ලිකාර කොල්ලෙක්වත් යන්න කරගන්නේ. මේ ප්ලේන් එක අහසීදලා පොළොවට කඩාගෙන වැටෙන වෙලාවේ කවුද නංගි කොල්ලොංග දැලේ දාගන්න හදන්නේ? රෝමී ගිනි ගනිද්දි වීණා වාදනය කෙරුවා නම් මේ ෆ්ලයිට් එක හදාගෙන වැටෙද්දි මගුල් නටන්න බැරිද? හරි හරි. මේ පෑන මට විකුණලා පෙන්නන්න. කම්පැනි වල මේ පෑන හරිම නම්‍යශීලී. දැක්කනේ හරිම නම්‍යශීලී. මේ පෑන වඩාගෙන උනත් කරන්න පුළුවන් අනෙල් යන්න පුළුවන්. මේ පෑනෙන් තීන්තු බිඳක්වත් කවන්නේ නෑ. දැක්කනේ මේ පෑනෙන් ආදර කතා 1000ක් වුණත් ලියන්න පුළුවන් රජෝ. මේ පෑන හිරවුණා. එහෙනම් ඒක සර් තේ බීලිවර නම් කෝප්පටි කරා යන්න ආවේ. එක කෝප් එපා. මම පස්සේ එන්න. නංගි ඔයාව ඩ්‍රොප් කරන්න පුළුවන් වුණා මට. අනේ නෝ තැන්ක්ස් අයියා. why
කලින් ඔෆිසිගේ බොස් නම් මාව ගෙදරටම ඩ්‍රොප් කරා. දැන් මම්මගේ බොයිෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොම දාලා එක WhatsApp group එකක් හදලා තියෙන්නේ. ඒකට available එක්කෙනා ඉක්මනට වෙනවා. ඒත් එක්කම යනවා. මොලේ වගේ යා. ඕකේ. අම්මලු පහත් කිරනවා අර ඉස්සරහම මොකක්ද යංගේ මං ජොබ්ස් කරන්නම්. නෝනිට්වරි අයියා අපි දැඩි දැම්මාව පික් කරගන්න එනවා කිව්වා. දැඩි ලෙස කලබල වෙනවා මං තැන් තැන් වල රස්ති අඳුනොත්. දැඩි මොකද හෙලිය එක දෙන්නේ? ඕන්න අද දැඩිට මීටින් එකක් කියලා කිව්වා මං හිතන්නේ වෙන වෙහිකල් එක තමයි දැඩි එනවා කියලා කිව්වේ. අයියා මෙතන ඉන්න එපා. මං කියන්නද? අයියා යන්න. තාත්ති මං කියලා තියෙනවනේ මට ලැජ්ජ කරන්න මෙතන නවත්තන්න එපා කියලා මිනිස්සුත් බලන් ඉන්නවනේ. චුට්ටක් ඈතින් නවත්තන්න එපා. අජේ මේක දරකික වාලක හෙලිය මේ මොඩ විලි ලැජ්ජ නැති වැඩක් දෙකෝ මියේ මේ වරේ අරකික හෙලිය බලපිය ඩැඩි අරක ජකරන්න මම මේ 10 කුට්ටයක් වැඩට ආවේ අංගාරේ මායිටි බලලා ගිහිල්ලා මහිට කඩන් ගිහිල්ලා බර හැමදාම කියන උඩුකොට බලන් ඉඳපන් මේ රස්ස හරියන්නේ නැහැ කියලා නකපයන්න brothers and sisters අපිටද බලන් තිබ්බ වීඩියෝ ඉවරයි. මෙන්න විදිහට තමයි වීඩියෝ වල ඉවරුනේ. ඔයාලා කල්පනා කරලා වීඩියෝ හිතුවගෙන ආදකෝ කියලා. ඒක අපි හිතන්න ඕනේ. ඒ කවුද කියලා කිව්වොත් ඒ කොල්ලෙක් Facebook එකේ ඉන්නවා දිනසෙත් මින්ද කියලා කිව්වොත් එයා චෙක් කරලා බලන්න එයාත් ඉන්නවා. ෆලෝ කරගෙන මොකක් කර කරගෙන යන්න TikTok එකෙත් ඉන්නවර ෆලෝ කරන්න දින ඔක්කොම කරන්න. බැලුවේ වස්තිගේ වීඩියෝ එකක්. ඔයාලා සෙට් වුණා වීඩියෝ එක අවුලක් නැහැ. ඔයාලට සෙට් වෙයි කියලා මම හිතනවා. ආතල්ලක් ගත්තා වීඩියෝ එක අවුලක් නැහැ. ඉවරනකොට කතා කරන්න දෙයක් නෑ. ඔය අලුතෙන් මගේ channel එක සෙට් උනේ. අලුතෙන් තමයි මම YouTube එක අලුතෙන් සෙට් උනේ. වැරදුනා. මගේ channel එක subscribe කරගෙන තියාගන්න. තව TikTok ඉන්නවා, Facebook ඉන්නවා, Instagram ඉන්නවා. ඔය තුනේම links පල්ලෙන් දාලා තිනවා. ඔය තුනම follow කරලා යන්න වීඩියෝ එක share කරන්න. ප්‍රති කියන්න දෙයක් නෑ. ඉවර වෙනකොට ඔය ටික තමයි කියන්න තියෙන්නේ. තමයි මට කියන්න තින්නේ brothers and sisters ඉන්ට්‍රෝ එක තරුණා brothers and sisters එනම් ස්මයිල් ආතල්ලකින් ඕනේ එහෙනම් අපි ගියා